අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තර්ජනය තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්න වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. මේ ආපදා තත්ත්වය පිළිබඳව අපි කල්පනා කළා ජනතාව විතුරන විදියට රටේ ජනතාවට යම් කරුණු ප්‍රමාණයක් අවධාරණය කළ යුතුයි කියලා. ආපදාවක් වළක්ව ගන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි අනාවැකි කියන එක. ඒ අනුව අපි අනාවැකි කීමක් කරා නම් අපිට මේ හඳුනා යන එක වළක්ව ගන්න හදිසිය බැරි වුණත් ජනතාව ඉවත් කර ගැනීම හරහා කරගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. සහනාධාර ක්‍රියාවලිය ඒවට පණ නැහැ. ඒවට අදාළ කරන දේශපාලන පරිපාලන නායකත්වයේ ලැබෙන්නේ සමස්ත වෙච්ච පීඩාව ඇතුළේ මේක කළමනාකරණය කරන්න. මේ එන සම්පත් කොහෙටද යවන්නේ? කොහොමද ප්‍රායෝගික වශයෙන් මේක විසඳන්න කියන එක සම්බන්ධව ගත්තොත් අපිට දැනෙන දේ තමයි ඊටාම දුර්වල තත්ත්වක තමයි තියෙන්නේ. දැන් මේක ඇත්තටම දැන් ඔබත් එක්ක කරපු බිග් ෆෝකස් වැඩසටහනේදී කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතුල කරුණානායක මහත්මයා කියනවා සති එකමාරක් ඇතිනේ. සති දෙකක් නොවැම්බර් 12 වෙනිදා. නොවැම්බර් 12 වැඩසටහනේදී කියනවා මෙහෙම තත්ත්වයක් වර්ධනය වෙන්න නියමිතයි. මේක තත්ත්වේ බරපතලයි. මේක වර්ධනය වුණොත් යම් තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි. හැබැයි දැන් අනතුරු ඇඟවීම කරානේ. දැන් මේක ජනගත වුණානේ. ඒක අනිත් ආයතන වලට යවලක් තියෙනවා. මම විමසුවක් ඔබ කාටද යවුවේ කියලා ඊයේ එතුමා මෙහි ආපු වෙලාවේ. එතුමා සියලු ස්ථාන වලට යවලා. ඒක දැනුවත් කිරීමක් කරලා. එතකොට දැන් කවුද මේකට නිසිබර තිබ්බේ? ඒ කියන්නේ එක්ක මේක ගණන් ගත්තේ නෑ. අර කතාවකට කියනවා මම ගහයි කියලා හිතුවා මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ කියලා. ඒ වගේ එකක් තමයි මේකත් එහෙම නෑ. සීලම ආයතන වලට මේ තොරතුරු යවල තිබ්බට සීලම දෙනා එකට එකතු කරලා ගන්න ඕනේ පියවර සාකච්ඡා වෙන්න ඕනේ තැනුත්. මේ තත්ත්වයක් එනකොට ඇති වෙනකොට ජලාශවල අනිවාර්යයෙන්ම ජලාශය යම් තරමක් දුරට හිස් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒතකොට වාරි ඉංජිනේරුවරුන් වාරි මාර්ග ඉංජිනේරුවන් මේ බව ප්‍රකාශ කරලා තිබුණා. මේ ජලාශවල අනිවාර්යයෙන්ම ජල මට්ටම අඩු කරමු විශාල වර්ෂාවක් මේ තත්ත්වයක් තිබෙන නිසා කියලා. එය ඉවත් කරන්න කටයුතු කළෙත් නැහැ. ඒ වගේම තමයි මොයේ කටවල් විශාල කරන්න කටයුතු කළෙත් නැහැ. මේට අමතරව දැන් විශාල බලපෑමක් එල්ලලා තියෙන තැනක් නේ කැලණියේ ගම් වතුර තත්ත්වය. ඒතකොට කැලණියේ ගොතටුව ගම් වතුර ගේට්ටුව විවෘත කරන්න කියලා තිබුණා. නමුත් ආණ්ඩුව හරි උද්දච්චයි. ඒ නිසා මේ කිසි දෙයක් කළේ නැහැ කියන චෝදනා දිගටම ගණනාවක් එල්ල කරලා තියෙනවා එක සිදුවීමක් එක්ක. ඔව් එකක් තමයි ඒක ආණ්ඩුවේ කාර්යභාරයක් නෙවෙයි නිසාම. දැන් ඒක ඒ වාරි මාර්ග ඉංජිනේරුවන්ගේ අදාළ අංශවල කාර්යභාරයක්. මං හිතන්නේ මම දන්න තරමින් සාමාන්‍ය දැනුම අනුව මේ අනාගතයේ වැස්සොත් කියන පදනමින් ජලාශිස් කරනවායි කියලා. ඒ වාරි මාර්ග ඉංජිනේරුවන් තමයි ඒක තීරණය කළ යුතු වන්නේ වශයෙන් ප්‍රමාණයට ඒවා වාන්දුරට අරින්න. ඒක ඉංජිනේරුවන්ගේ කාර්යභාරයක්. ඉතින් එහෙම වැරද්දක් වෙලා තිබෙනවා නම් ඒකට ඉංජිනේරුවන් තමයි එහෙම නම් වගේ කියන්න ඕන. මොකද දේශපාලකෝ ගිහිල්ලා දොරටු අරින්න හෝ වහන්න කියලා කියන්නේ නැහැනේ.